අන්‍යහසයෝ කොහොමද ඉතින්? අදත් ඔන්න මං ඔයාලව එක්කගෙන යන්න කොරියාවේ ක්‍රිස්මස් බඩු තියෙන ලොකුම තැනට. ඉතින් මෙතන නැති දෙයක් නැති තරම්. මෙතන මේ shopping වීඩියෝ එකම එක කොටසක් මං කලින් දාලා තිනවා. ඉතින් ඒක බලපු අය නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. ඒ වගේම තමයි මෙතන තියෙන ලස්සන. ඉතින් අද වීඩියෝ එකෙන් තවත් ලස්සන සැරසිලි ඒ වගේ මේවා මිල ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොරියාවේ ඉන්න අයට වගේම ලංකාවේ ඉන්න ඔයාලට නත්තල එනකම් බලාගෙන ඉන්න ඔයාලට මේ වීඩියෝ එක නම් හරිම ආසහිතයි කියලා මට හිතෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් ගිහලා බලන්න. ලින්ක් එක මම ඔයාලට දාන්නම්. හරිද? මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා බැලුවොත් අන්තිම වෙනකම් බලයි කියලා. ඒ තරම් ලස්සන දේවල් තියෙනවා. ඉතින් මැදින් බලලා හැරිලා ගියොත් නම් මේ දේවල් බලන්න වෙන්නේ. මේ වීඩියෝ එකත් ඔයාලා අන්තිම වෙනකම් බලන්න. ඇත්තටම ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. 저기요. 아니요. 이거 얼마예요? 그거 15,300원이고요. 네. 지금 디스플레이 하나랑 네. 박스 하나 그게 마지막 수량이에요. 그래요? 네. 하나 주세요. 하나? 네. 그 박스에 금액 써 있는데 괜찮으세요? 괜찮아요. 네네. 아까도 다녀가셨던 것 같아요. 손님 많아가지고 네네. 그냥 가시더라고요. 감사합니다. 네, 26,300원이고요. 현금 주시면 24,000원 주시면. 촬영해도 돼요? 예, 예. 감사합니다. 네, 감사합니다. 안녕하세요. 지금 많이 지저분한 이렇게 있어요. 나중에 11월 말쯤 오시면 저희가 만들어 놓은 게 많을 거예요. 지금은 그때 한번 또 네, 한번. ඇත්තටම මම මෙතනට ආවේ ගොඩක් දේවල් ගන්න නෙමෙයි. කොරියාවේ ක්‍රිස්මස් එකට කොහොමද ලෑස්ති වෙන්නේ? ඒ වගේම තමයි මෙතන තියෙන මේ ලස්සන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයා මෙතනට ආවනම් ඔයා මොනවද ගන්නෙ? ඒ වගේම ඔයාගේ හිත ගියේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. මගේ නම් හිත ගියේ මෙන්න මෙයාලට. චර හිත ගියාද කියනවනම් ගෙදර උස්සන් යන්න තරම් හිතුණා මට. මේ වගේ තැනකට ඔන්න ඔයා ආවොත් ඔයාගේ අතේ තියෙන මුදලට හොඳ ක්වොලිටි දේවල් අරගෙන යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට අපිට ආස කරන ලස්සන දේවල් ගන්න පුළුවන්. මෙහි ඉන්න කෙනෙක් මෙතනට ආවොත් ඔයා එළියෙන් බඩු ගන්නවට වඩා මෙතනින් ගන්නකොට ඇත්තටම ඔයාට අඩුවෙන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මෙන්න මේ රෝස් පාට ක්‍රිස්මස් ට්‍රී එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ඇත්තටම ඒකත් ඉතින් වෙනසක් තමයි නේද? මම හිතනවා මෙතන තියෙන මේ හදලා තියෙන ඒවා තියෙනවනේ. ඉතින් ඔයා මේක බැලුවම ඔයාගේ ගෙදර ලස්සනට දේවල් ටිකක් හදාගන්න ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා මගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් ඉන්නවා නම් මේක කීයද කියලා අහන්නේ කොහොමද කියලා ඔයාලා දැනටවත් දන්නව ඇති. ඔයා කොච්චර කොරියන් දන්නේ නැති වුණත් ඒ වචන නම් ඔයාලට පුරුදු ඇති හොඳටම අහලා බලන්නකො මොකක්ද කියලා. 이거 얼마예요? 요거 8,500원이요. ඔයාලා කොරියාවේ ආවොත් මොනවා හරි ගන්න ගියොත් මේක කීයද කියලා අහන්නේ ඒක 얼마예요 කියලා. ඉතින් හොඳට මතක තියාගන්න හරිද? 골드 컬러 해주세요. 네네. 몇 개 주세요? 이거 하나 하고요. 그다음에 6,500원. 감사합니다. 네, 안녕하세요. ඔයා ඉස්සෙල්ලා වීඩියෝ එක බැලුවා නම් දන්නවා ඇති මෙතනත් හොග වෙළඳ පොලක්. ඉතින් මෙතනින් තමයි ඔය ගොඩාක් තැන්වලට මේ දේවල් අරගෙන යන්නේ විකුණන්න. ඔයා තාම පාර්ට් 1 එක බැලුවේ නැද්ද? එහෙනම් ඒකත් බලන්න. මොකද මේකේ තියෙන දේවල් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ තවත් වෙනස් දේවල්. මම ඇවිදින්න ගිය වෙලාවක මෙන්න මෙයා මට හම්බුණා. මේ ඉන්නේ. ඉතින් එයා ඉන්න ඒ වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්කෝ.
얘는 빠져요. 식으로 저희 여기 이렇게 해서 빼서 빼면 이런 식으로 장식해서 쓸 수 있어요. 얘도 마찬가지예요. 그래서 화분에다 꽂아도 되는데 이런 식으로 그냥 테이블에 놓는 이거 하나 하고요. 이거. 얘로 네. 잠깐만요. 이거 주세요. 빨간 거. 요거 네. 독이어가지고 깨질 수도 있어요. 네. 조심하셔야 돼요. 네. මේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක්ද නැත්නම් මගේ වීඩියෝ බලන්නේ තාම subscribe කරන්නේ නැතුවද? එහෙනම් මේ දැම්ම subscribe කරලා තියාගන්න. ඇයි මම ඔයාලට මෙච්චර subscribe කරලා තියාගන්න කියලා කියන්නේ? ඒකට උත්තරේ මගේ වීඩියෝ ඇතුළෙම තියෙනවා. ඒකාකාර බවින් තොර වීඩියෝ බලන්න ඕන නම් ඔයා මාව දැම්ම subscribe කරලා තියාගන්න. ක්‍රිස්මස් ට්‍රී එකේ බෝල එල්ලන්න කැමති අය ඉන්නව නේද? එයාලට තමයි මේ. ඉතින් මෙතනිනුත් මේක වෙනවා සම්චොන් කූබැගොන්. ඒක තියෙනවා බෝල 6ක්ම. ඉතින් ඕනම පාට බෝල 6ක මේ වගේ එකක් වෙනවා සම්චොන් කූබැගොන්. මෙතන කැමති පාට, කැමති සයිස්, කැමති බෝල ගන්න පුළුවන්. ඒ වගේම මිල එකින් එකට වෙනස්. මෙහෙන්න කෙනෙක් මෙතනට එනවනම් සතිය දවසක උදේ වරුව එනවනම් තමයි හොඳ. මොකද හවස් වෙනකොට ටිකක් සෙනඟ වැඩි මෙතන. අනිත් එක තමයි ඉරිදට නම් මෙතන වහලා. ඔයා මෙතනට එන්නේ ගොඩාක් බඩු ගන්න නෙවෙයි නම් ඔයාට පුළුවන් ඉතින් ඔන්න සබ් එකේ වුණත් ඇවිල්ලා යන්න. එතන මේ ලස්සන ඩිසයින් දාලා තියෙන බෝල දෙකක් තියෙන එක පෙට්ටියක් වෙනවා මාන් කුචොන්. 4 තියෙන එකක් වෙනවා ඊමාන් කුචොන් වොන්. ඉතින් ඇත්තටම මේව නම් මාරම ලස්සනයි. ඔයාලට කියන්න දන්නෙම නැතුව ඔන්න හවස 6 වුණා. ඉතින් මෙයාලා ඔය හදන්නේ වහලා යන්න. හැබැයි ඔය අතර ඔය වහපු නැති තැන් තියෙනවානේ. මම ඉතින් දුවලා ගිහින් ඒවයි ටිකක් වීඩියෝ කරා. මොකද ඔයාලට එතකොට මේ දේවල් පෙන්වන්න පුළුවන්නේ. හැබැයි හවස 6න් පස්සේ නම් කිසිම බඩුවක් මිලදී ගන්න බෑ. එයාලා විකුණන්නේ නැහැ. ඉතින් ඔයාලා යනවා නම් ඔන්න ආයෙත් මතක් කරනවා හවස 6න් ඉස්සෙල්ලා යන්න මෙතනට. එතන ඇත්තටම මාරම ලස්සන දේවල් ටිකක් තිබ්බේ. හැබැයි ඉතින් මට ගන්න හම්බුනේ 6න් පස්සේ මෙයාලා බඩු විකුණන්නේ නැහනේ. ඒක නිසා අද වීඩියෝ එකෙන් ඔයාලට මොනවද හිතුනේ? ඉතින් ඒ හිතන දේ පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා දැනටමත් දන්නවනේ මෙතන මල් වෙළඳපොලක් කියලා. මේ ලෑස්ති වෙන්නේ ෆ්‍රෙෂ් මල් වෙළඳපොලේ දේවල් තමයි එයාලා ඔය දැන් ලෑස්ති කරන්නේ. ඔයාට හිතෙන්නේ නැත මාත් එක්ක දිගටම ඉන්න. මාත් එක්ක දිගටම හිටියොත් ඔයාට කොරියාවේ තියෙන ගොඩක් දේවල් දකින්න පුළුවන් වෙයි. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්‍යෝ! මෙරි ක්‍රිස්මස්!